හොඳයි ඔබ වහන්සේට එල්ල වෙන තවත් චෝදනාවක් පිළිබඳව ඍජු ලෙසම මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. මම දන්නේ නැහැ මේක මොන විදිහට අර්ථකථනය කරාවිද කියන කාරණේ. නමුත් මේ චෝදනාවන් පිළිබඳව ඍජු ලෙසම ඔබ වහන්සේ මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න වෙලාවේ විමසන්නට අවශ්‍යයි. මේකත් නඩුවක් පිළිබඳව. එහි කොළඹ 12 රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කරපු නඩුවක් 2000 වර්ෂයේදී ඔබ වහන්සේට විරුද්ධව මේ නඩුව ඉදිරිපත් වන්නේ. නඩුව අංක 63යි 15යි ඉරක් 2000 කියන අංකය යටතේ. මෙහි ඇති චෝදනා පිළිබඳව බෞද්ධයෙක් විදිහට කම්පනයක් ඇති කරන සුළුයි. නොසලකිලිමත් රිය පැදවීම, රිය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රයත්න නොදැරීම, රිය අනතුරක් වාර්තා නොකිරීම, බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම, ආදායම් බලපත්‍ර නොමැතිව පැදවීම මේ ආදී වශයෙන් වැරදි 9ක් යටතේ ඔබ වහන්සේට නඩුවක් තියෙනවා. ඔබ වහන්සේ මේට වැරදි කරු කරමින් ඔබ වහන්සේට දඩනීය කරනවා. මොකක්ද මේ භික්ෂුවකගෙන් අපි බලාපොරොත්තු වෙන නොවන දෙයක්? අනිවාර්යෙන් සමහරක් දේවල් අපිට සමාජය ඉදිරියේ කතා කරන්න පුළුවන්. මට මේ ප්‍රශ්නෙට කිසියම් පැකිලීමකින් තොරව සිනහ මුසුමුහුණෙන් උත්තර දෙන්නත් පුළුවන්. හමුදා නිලධාරියෙක් එක්ක මේ දවස්වල අපි ඇත්තටම හමුදාවත් එක්ක ගොඩක් වැඩ කරනවා. හමුදා කඳවුරු වලට යනවා, ආශිර්වාද පූජා තියෙනවා. ඒ වෙලාවේ හමුදා නිලධාරියෙකුත් එක්ක මම මේ ස්ථානෙට ගියා. ගිහිල්ලා එනකොට ඇතිවෙච්ච සිද්ධියක්. ඉතින් ඒකෙදී ඔබ වහන්සේ රිය පැදවීමක් කරාද? ඒක තමයි මම කිව්වේ සමහරක් දේවල් අපිට කියන්න පුළුවන්. නමුත් මට ඒ වෙලාවේදී අපේ ඒ සහාය දීපු නිලධාරියා තමයි අතර මේ රටේ පැදෙව්වේ. ඉතින් මම මේ සිද්ධිය මාධ්‍ය වලින් දිගින් දිගටම මම හිතන්නේ අන්තර්ජාලෙත් මෙහි පත්‍රවලත් බලුණාට පස්සේ මම හිටියේ ඇමරිකාවේ. ඉතින් ඒ වෙලාවේදී මම මේ නිලධාරීන් විමසුවා මේ පිළිබඳව මම කතා කරන්නද? මේක ඇත්ත. නමුත් ඒ වෙලාවේදී ලැබෙච්ච උපදෙස තමයි හාමුදුරුවනේ දැන් ඒක වෙලා ඉවරයි. නමුත් අපි හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ නමකට මේ වගේ චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ ස්වාමින් වහන්සේ නිවැරදි නම් පැහැදිලිවම ඒක නිවැරදිභාවය ඔප්පු කිරීම සඳහා කටයුතු කළ යුතුයි. කටයුතු කරන්න පුළුවන්. සමහරක් සිද්ධීන් තියෙනවා අපිට නිහඬව ඉන්න විය යුතුයි. නමුත් මේ වාර්තාවේ බරපතල චෝදනාවක් විදිහට එල්ල වෙනවා බීමත්වරිය පැදවීම. මෙහි සඳහන් වෙනවා මේ පොලිස් ස්ථානාධිපතිවරයා යවපු වාර්තාවට අනුව ඔහුගේ කටඋත්තරයට අනුව ඔබ වහන්සේ මම හිතන්නේ ඔබට මේක මට කියනවා නම් මට මේකට විනාඩි 20ක් 30ක් ගත වෙනවා. මේක මට මේ නිවැරදි වෙන්න විය යුතු අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මේක සිද්ධිය කියන්න ගියොත් දිග කාලයක් ගත වෙනවා. ඊටාම කෙටියෙන් මට කියන්න තියෙන්නේ ඒ ඇතිවෙච්ච මොහොතේ ඒ ඇතිවෙච්ච වටාපිටාව මොකද විශාල ජන සමූහයක් හිටපු තැන ඒ ඇතිවෙච්ච තත්වයේදී ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පහර ගැසීම සඳහා කුමන්ත්‍රණයක්ද මෙතන සිද්ධ වෙන්නේ? නෑ කිසිම කුමන්ත්‍රණයක් නෑ. මම ඒ වෙලාවේදී මම නිර්භීතව මට උදව්වට ආපු ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් මම ගත්ත වෑයමට සහාය දෙන්න ආපු නිලධාරියෝ මම බේරන්න ඕනේ. මොකද එතන මොකද එතන මේක අනතුරක් වුණා. ඒක මිනිස්සෙගේ කකුල දෙකට තුනට කැඩුනා. ඒ මිනිස්සු ඇක්සිඩන්ට් රෝඩ් එකේ පහුවද අලුත් අවුරුද්ද අර මිනිස්සයා ගෙදර යන්න ඕනේ. හමුදා නීතියට අනුව දඬුවම් ගොඩයි. ඉතින් ඒක මම මේක කතා කරන්න ගියොත් ලොකු සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් මම හිතන්නේ ඒක අමතක කරලා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකද මේකට ඇතිතරම් අවශ්‍ය දේවල් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක එච්චර වැදගත් කාරණාවක් නෙමෙයි. හොඳයි ඔබ වහන්සේ හිතනවා ඒක වැරදි. මම හිතන්නේ අපරාධي. මොකද මේ අරගෙන කතා කරන්න තියෙන කාලේ අනිත් දේවල් වලට අපරාධයක් වෙනවා. නෑ පැහැදිලිවම අපි निराකරණය කරගත යුතු තැන් निराකරණය කරගත යුතුයි මේක. මොකද ඔබ වහන්සේට මේක ඔබ වහන්සේට පමණක් එල්ලවෙන චෝදනාවක් නෙමෙයි. මේක බුද්ධ ශාසනයට එල්ලවෙන චෝදනාවක්. බෞද්ධ භික්ෂුවක් බීමතින් රිය පැදවීම කියන චෝදනාව යටතේ ඔවුන් පැහැදිලි කරනවා මේ නඩු වාර්තාව තුළ ශ්වසන නාල පරීක්ෂණයක් සිද්ධ කළා කියලා. ඒකට අනුව ඔබ වහන්සේ වැරදි කරුණා කියලා වැරදිකාරු බව ඔබ වහන්සේ විසින්ම පිළිගෙන දඩ ලබා දුන්නා කියලා. එතකොට මේ චෝදනාවල් බෞද්ධයින්ට සමහර අවස්ථාවලදී අපට උපායශීලී වෙන්න වෙනවා. සමහර අවස්ථාවන් තරණය කිරීම සඳහා. ඒකයි මම අර අතීත සංසිද්ධීන් ගෙනාවේ අපට අපේ අරමුණ පැහැදිලි නම් සමහර වෙලාවට අපට යම් දේවල් වල කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. අපිට උදව් දෙන, අපිත් එක්ක මේ වැඩවලට එකතු වෙන සමහරක් අපිට එළිදරව් කරන්න බැරි පුජ්‍යලේප අපිත් එක්ක වැඩවලට එකතු වෙනවා. සමහරට මේ ඇත්තන්ගේ දරු පවුල් ගැන හිතලා ඒ වගේම රස්සාව ගැන හිතලා අපි විශේෂයෙන් ඒ දවස්වල මම බොහොම තරුණයි. ඉතින් බය කියන එක හඳුනන්නේ නැහැ. ඕනම රයිට් මහත්තයා මම ඉදිරිපත් කරා මේකට. කිසි බය වෙන්න එපා. ඉතින් ඒක දැන් ඕක කතා කළොත් හෙට කියයි මෙන්න අධිකරණය මෙන්න නීතිය මෙහෙමද මේ රටේ මේක හාමුදුරන්ට ඕන විදිහට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒවට ඉඩ තියන්න ඕමනාවක් නැහැ. ඒක සිද්ධියක් වුණා. ඒක ඉවරයි.